හයියාලුනේ වෙල්කම් කියලා පිළිගන්නවා SL හීරෝ ලෑන්ඩ් වලට. ඔන්න ඉතින් ඔය කොට දිනෙක බලාගෙන හිටපු Marvel Fear Itself කොමික් එකේ 6 වෙනි එපිසෝඩ් එක තමයි මේ අරගෙන ආවේ. ඉතින් තවත් මොකටද කතා කර කර ඉන්නේ? අපි ඉක්මනින් මෙයමු. අද කොටසේ මොනවද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න. ඔන්න ඉතින් යාළුවනේ අද කොටස පටන් ගද්දිම අපිට බලා ගන්න ලැබෙනවා. කැප්ටන් වගේම තවත් ඇවෙන්ජර්ස්ලා කීප දෙනෙක්ම එකට එකතු වෙලා සී නැතුව බිම ඇද වැටලා ඉන්න තෝර් මෙන්න මේ විදිහට උස්සගෙන යනවා කියලා උදව් හොයාගෙන. මේ වෙලේ ගොඩක් අමාරුවෙන් වුණත් තෝර් මෙයාලට කොඳුරන්නේ ඇස්ගාඩ් වලට. ඇස්ගාඩ් වලට මාව අරගෙන යන්න කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ වීරයෝ ටික තෝරත් අරගෙන යන්නේ විනාශ වෙච්චි ඇස්ගාඩ් තිබ්බ තැනට. මොකද මෙතන තමයි වර්ල්ඩ් ට්‍රී එක තියෙන්නේ. ඒක හරහා මෙයාලට පුළුවන් ඇස්ගාඩ් වලට තෝර් අරගෙන යන්න. කොහොමද ඉතින් මෙයාලා තෝරත් උස්සගෙන මේ වර්ල්ඩ් ට්‍රී එක ගාවට යනවා. ඒ වගේම මෙතනින් ඇතුළට යන්නත් මෙයාලා පටන් ගන්නවා. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ අපිට ඇස්ගාඩ් බලා ගන්න ලැබෙනවා. මේ වෙනකොට ඇස්ගාඩ් හමුදාවට අලුත් ආයුධ හදලා දීලා තියෙන්නේ. මේ විදියට සර්පන්ට් එක යුද්ධයට සම්පූර්ණයෙන්ම රෙඩි වෙලා ඉන්න හමුදාව දිහා බලලා ඕඩින් හයිම්ඩාල්ට කියන්නේ මෙතන ගොඩක් ලොකු සේනාවක් හිටියත් අපිට තාමත් සර්පන්ට් එක සටන් කරන්න මේ හමුදාව මදි කියලා. ඒකින්ද අපිට තවත් කට්ටිය ඕන වෙනවා කියලා ඕඩින් කියනවා. මේත් එකම තමයි හයිම්ඩාල් ඕඩින්ට කියන්නේ වෙන විදියට මිඩ්ගාඩ් වල ඉඳලා කවුරුම හරි මේ පැත්තට එනවා වගේ කියලා. ඒ වගේම එයා තමන්ගේ කඩුවත් අරගෙන ලෑස්ති වෙනවා ඒ කවුද කියලා හරියටම හිතා ගන්න බැරි හින්දා. හැබැයි ඉතින් ඇත්තටම මේ එන්නේ කැප්ටන් ඇමරිකා, මිස් මාවල්, ලූක් කේජ් වගේම තවත් වීරයෝ කීප දෙනෙක්ම. අනිත් එක මෙයාලා එන්නේ තෝර් උස්සගෙන. ඔඩින්න දැක්ක කැප්ටන් ඔඩින්ගේ පැත්තට තෝරත් අරගෙන එන්නේ අර රාක්ෂයා මගේ ලෝකෙ විනාශ කරනවා. ඒ මදිවට ඔයාගේ පුතාට රාක්ෂස දෙන්නේ හොඳටම ප්‍රහාර දීලා. ඒකින්ද එයාව දැම්ම හොඳ කරන්න කියාගෙන. කොහොමද මේ කතාව ඔඩින්න තේරුම් ගන්න බැරි වෙනවා. එයාත් එකපාරටම කන්ෆියුස් වෙලා ඉන්නේ. කැප්ටන් මොනවද මේ කියන්නේ කියලා හිතා ගන්න බැරුව. මෙලේ කැප්ටන් මේ විදිහට ඇඟිල්ල දික් කරලා ගොඩක් තරහින් ඔඩින්ට කියන්නේ තෝර් එයාව දැම්ම හොඳ කරන්න. අනිත් එක අපිට මේ විදිහට කවදාවත් ෆයිට් කරලා දිනන්න විදියක් නෑ. මට යා නැතුව මේ ෆයිට් එක කරන්නත් බෑ. අපිට තෝර් ඕන වෙනවා. ඒ වගේම ඔයාට අර සර්පන්ට් කියන එකව මරන්න ඕන නම් ඒක කරන්න පුළුවන් නෙත් එකම එක්කෙනාටයි. ඒක හොඳ ආකාරවම දන්නවනේ. කැප්ටන් ඇමරිකාගේ මේ හැසිරීම ඕඩින්ට ඇත්තම දරා ගන්න අමාරුයි. මොකද ඉතින් ඕඩින් කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනේ. මේකින්දම ඕඩින් තවත් පුදුම වෙනවා. කැප්ටන් මේ විදියට එයාට කතා කරපු එකට. ඒ වගේම ඕඩින් කැප්ටන්ගෙන් අහන්නේ ඔබ දැන් මොකෙද්ද මට ඔහම කතා කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි. ඕඩින් කියනවා මං තමයි ඕල් ෆාදර්. ඒ වගේම මං තමයි දෙවියන් වහන්සේ කියලා කියනවා. හැබැයි ඉතින් මෙයා මේ කියන දේවල් කැප්ටන් මෙයාට සම්පූර්ණයෙන් කියවගෙන ඉන්න ඉඩ තියන්නේ නැහැ. ඒ මොකද කැප්ටන් ආයෙමත් කෑ ගහනවා එයාව බේරගන්න. ඒ වගේම මේක තෝගේ ආමි එක කියලාත් කැප්ටන් මේ ඕඩින්ගේ හමුදාව දැකලා අහනවා. කැප්ටන් මෙහෙම ඇවට පස්සේ ඕඩින් කැප්ටන්ට කියනවා ඔව් මේ තමයි මගේ ඇස්ගාඩියන් ආමි එක. ඒ වගේම මම මේ හමුදාව ලෑස්ති කරලා තියෙන්නේ සර්පන්ට විරුද්ධව සටන් කරන්න කියලා. ඉතින් මේත් එක්කම කැප්ටන් ඇමරිකා ඕඩින්ට මොකක්ද දන්නවද කියන්නේ? එයා කියන්නේ එහෙමනම් ඔහෙට තවත් මිනිස්සු ඕන වෙනවා කියලා. ඉතින් කැප්ටන්ගේ මේ කතාවත් එක්ක ඕඩින්ට තවත් මල පනිනවා. මේකින්ද ඕඩින් මෙයාලගේ පැත්තට මේ විදිහේ ඇටැක් එකක් කරනවා. මෙහෙන් ඵලයල්ල යන්න කියලා. හැබැයි ඉතින් ඇත්තටම ඕඩින් මේ විදිහට කරන්නේ ඇටැක් එකක්ම නෙමෙයි. එයා මේ විදිහට මෙතන හිටපු කට්ටියව ආයමත් යවන්නේ මිඩ්ගාඩ් වලට. එහෙම නැත්නම් පෘථිවියට. මේ විදිහට මේ කරදරකාරයෝ ටිකව එලවලා දාපු ඕඩින් ඊට පස්සේ යන්නේ තෝර් ගාවට. මෙයා තෝර් ගාවට ගිහිල්ලා අනේ මගේ ළමයෝ, අනේ මගේ ලස්සන ළමයෝ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මෙයා මේ විදිහට ගොඩක් අමාරුවෙන් ඉන්න තමන්ගේ පුතාවත් උස්සගෙන මාලිගාව පැත්තට ඇවිදගෙන යනවත් අපිට බලා ගන්න ලැබෙනවා. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ අපිට ඊළඟට බලා ගන්න ලැබෙනවා අයමත් පෘථිවියට ඇවිල්ලා ඉන්න අපේ වීරයෝන්ව. ඒ වගේම කැප්ටන් ඇමරිකා තාමත් තරහින් ඉන්නේ ඕඩින් එයාලට සලකපු විදිය ගැන. ඔන්න ඔය වෙලාවේදී තමයි හෝකයි එන්නේ කැප්ටන් ඇමරිකා ගාවට. එයා කියන්නේ කැප් ඔයා නම් ඕඩින් එක කතා කරපු විදිය මාරයි කියලා. මොකද ඉතින් ඇත්තටම කැප්ටන් ඇමරිකා කියලා කියන්නේ කුඩම්ම සාමාන්‍ය මිනිසෙක් වගේ කෙනෙක්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් දෙවියෙක්ට අර විදියට කතා කරා කියන්නේ මිනිසෙට හිතා ගන්නවත් පුළුවන්ද ඇත්තට මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියලාවත්. කොහොමද ඉතින් ඔන්න වෙලේ කැප්ටන් ඇමරිකා හෝකයිට වගේම අනිත් වීරයන්ට කියනවා අපි පුළුවන් තරම් ඉක්මනින්ම මේ අවඩ ඉන්න මිනිස්සුන්ව ආරක්ෂිත තැනකට අරගෙන යන්න ඕන කියලා. ඒ මොකද ඉස්සරහට සිද්ධ වෙන යන්න දේ ගැන කාටවත්ම හරි දෙයක් කියන්න අමාරුයි. මොනවද සිද්ධ වෙයිද කියලා හිතා ගන්න අමාරුයි. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ අපිට සර්පන්ට් බලා ගන්න ලැබෙනවා. සර්පන්ට් තාමත් ලෝකෙ පුරාම බය පතුරවමින් වේදනාව පතුරවමින් බලය ලබා ගන්නවා. ඒ වගේම මිනිස්සයා එන්නම ගොඩම පවර්ෆුල් වෙනවා. මේ විදිහට බලය ලබා ගන්න මෙයා කියන්නේ මේ බලයත් එක්ක මට දැන් තේරෙනවා මේ බලය පාවිච්චි කරලා මට ඕඩින්ව පරාද කරන්න පුළුවන් කියලා. ඒ මොකද මට දැනටම තේරෙනවා ඕඩින්ව පරාද කරන්න පුළුවන් තරමේ බලයක් දැන් යට ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම සර්පන්ට් කියනවා ඕඩින් විතරක් නෙමෙයි මම ඕඩින්ගේ මුළු පවුලම මරලා දාලා විනාශ කරලා දානවා කියලා. ඔන්න වෙලාවයි තමයි ස්කාඩි
සර්පන්ට කතා කරන්නේ. ඒ වගේම මෙයා සර්පන්ගෙන් අහන්නේ ඒත් මාස්ටර් ඕඩින්සන් එයා ඔයාව මරලා දායි. ඒ වගේම එහෙම වුණොත් එහෙනම් අපිට දිනන්නත් බැරි වෙයි කියලා. මේ වෙලේ සර්පන්ට් ස්කාඩි ගාවට ඇවිල්ලා ස්කාඩිට කියන්නේ දරුවෝ මගේ දරුවෝ මම මැරුණත් ඔයා ඉන්නවනේ. ඔයාට පුළුවන් මගේ නම ඉස්සරහට අරගෙන යන්න. ඒ වගේම මම මේ හැම දෙම කරන්නේ ඔයා වෙනුවෙන් විතරමයි. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ අපිට ස්පයිඩර්මෑන් බලාගෙන ලැබෙනවා. ස්පයිඩර්මෑන් මේ වෙනකොට නිව්යෝක් වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එයා කෙනෙක්ව හොයනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි එයාගේ නැන්දා මේ පාකර්. කොහමද මේ විදිහට මේ පාකගේ නම කිය හැමතැනම මේ පාකව හොයන ස්පයිඩර්ට පුළුවන් වෙනවා මේ පාකව හොයාගන්න. ඒ වගේම එතනට ගියපුවාම එතන ඉන්න මිනිස්සු ස්පයිඩර් එක එක දේවල් කියන්න පටන් ගන්නවා. අනේ මගේ බල්ලෝ මගේ ළමයි මට ගෙනත් දෙන්න මාව ගෙදර එකයි යන්න මෙන්න මේ වගේ ගොඩක් දේවල්. කොහොම හරි ඉතින් ඔන්න ඔය වෙලාවේදී මේ පාකර් ස්පයිඩර්ගෙන් අහන්නේ කොහොමද මාව හොයාගත්තේ? ඒ වගේම ඇයි මාව හොයාගෙන ආවේ කියලා. ඔන්න ඔය වෙලාවේදී තමයි ස්පයිඩි කියන්නේ මම ඔයාව හොයාගෙන තමයි ආවේ. ඒ මොකද පීටර් මගෙන් ඉල්ලුවා ඔයාව හොයාගන්න කියලා. මේ කතාව මේ දැනගත්තට පස්සේ මේ ස්පයිඩිගෙන් අහන්නේ පීටර් එයා හොඳින් නේද කියලා. ඒ වගේම ස්පයිඩි කියනවා ඔව් එයා ගොඩක් හොඳින් ඉන්නවා කියලා. ඔන්න ඔය කතාව ඇහුවට පස්සේ තමයි මේ පාක සැනසුම් සුසුමා කියලාන්නේ. ඉතින් ඊට පස්සේ ආත් මේ ස්පයිඩිගේ අත් දෙක මේ විදිහට අල්ලගෙන ස්පයිඩිට කියන්නේ එයාව බොහොම ආරක්ෂිතව තියාගන්න. එයා විතරක් නෙමෙයි හැම කෙනෙකුම ආරක්ෂා කරගන්න. ඒක ඔයාට ලැබිලා තියෙන ගොඩක් ශ්‍රේෂ්ඨ රාජකාරියක්. ගොඩක් ශ්‍රේෂ්ඨ වගකීමක්. මේ විදිහට ඉතින් ආට් මේ ආරක්ෂිතව ඉන්නවද කියලා දැනගත්ත පීටර් ඊට පස්සේ ආට් මේගෙන් සමු අරගෙන මේ විදිහට මකුළු දලක් විදගෙන ආයෙමත් යන්නේ අනිත් වීරයෝ හොයාගෙන. ඉතින් ওই සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් ඇස්ගාඩ් බලාගෙන ලැබෙනවා. ඒ වගේම ඇස්ගාඩ් වල ඕඩින් තෝර් මේ විදිහට ඇඳක තියලා එයාට බෙහෙත් කරනවා. මොකද ඕඩින් දන්නවා මේ වෙනකොට තෝර් ඉන්නේ එච්චර හොඳ තත්වයක නෙමෙයි කියලා. මේ විදිහට තෝර්ට උපස්ථාන කරන ගමන් ඕඩින් තෝර්ට කියන්නේ තව දුරටත් පෘථිවියේ ඉන්න මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා සර්පන්ට විරුද්ධව සටන් කරන්න යන්න එපා කියලා. මොකද ඉතින් දෙවි කෙනෙක් වුණත් මේ තාත්තත් කැමති නෑ එයාගේ පුතා එයාට අහිමි වෙනවට. කොහොමද තෝර් තාමත් ඒක පිළිගන්න කැමති නෑ. තෝර් මේ වෙලාවේදී කියන්නේ අපේ යුද්ධයක් වෙනුවෙන් අපේ විනාශය නවත්ත ගන්න තවත් ලෝකයක් විනාශ කරන්න මට ඉඩ දෙන්න බෑ කියලා. ඒ වගේම මම ඒක ඉගෙන ගත්තේ ඔයාගෙන් කියලා තෝර් කියනවා. තෝර්ගේ මේ හිතුවක්කාර කතා අහලා ඕඩින් තෝර්ට කියන්නේ ඔයාට මං කියන දේවල් තේරෙන්නේ නෑ. ඒ මොකද ඉතින් ඔයා තාත්තා කෙනෙක් නෙමෙයිනේ. හැබැයි දවසක ඔයා තාත්තා කෙනෙක් වෙයි. අන්න එදාට ඔයාගේ මේ තාත්තා කියපු දේවල් වලට මතක් වෙයි. ඒ වගේම තාත්තා කියපු හැමදේම හරි කියලා තෝරට හිතෙයි. උන් ඊට පස්සේ ඕඩින් තෝරට කියන්න පටන් ගන්නවා. සර්පන් කියන්නේ ඇත්තටම එයාගේ සහෝදරයා කියලා. ඒ වගේම එයාගේ සහෝදරයාත් එයා තරමටම පරණ කෙනෙක්. ඒ වගේම ඕඩින්ටත් වඩා එයා ගොඩම පවර්ෆුල්. තෝරටත් හිතාගන්න බැරි තරමටම මේ සර්පන් කාර්යයා ගොඩම පවර්ෆුල් කියලා ඕඩින් මේ වෙලාවේදී තව දුරටත් විස්තර කරනවා. මේ වෙනකොටත් ඉතින් ඕඩින් දන්නවා තෝරට තව කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. තෝර දැන් එයාට කරන්න ඕන දේ අනිවාර්යයෙන්ම කරනවා කියලා. ඔන්න ඔය වෙලාවේදී තමයි ඕඩින් මෙන්න මේ විදිහට එයාගේ පරණ ආම එකක් අරගන්නේ. ඒ වගේම ඕඩින් කියනවා මේක තමයි මගේ ආම එක කියලා. ඒ විතරක් නෙමෙයි ඕඩින් මෙන්න මේ ආම එක ඇඳගෙන තමයි සර්පන්ට් එක සටන් කරලා තියෙන්නේ. සර්පන්ට් පරාද කරලා සර්පන්ට් මිඩ්ගාඩ් වල එම නැතම් පෘථිවියේ මුහුදයට හිර කරලා තියෙන්නේ මෙන්න මේ ආම එක ඇඳගෙන ඉඳලා. ඉතින් ඕඩින් මේ විදිහට මේ ආම එක තෝරට දෙන ගමන් කියන්නේ මේකේ හෙල්මට් එකත් ගොඩම සුවිශේෂී. ඒ වගේම සමහර ශබ්ද වලින් ඒක ඔයාව ආරක්ෂා කරයි. හැබැයි හැම දෙයකින්ම නෙමෙයි කියලා තාත්තා මේ තෝරට කියනවා. මේ විදිහට හැමදේම දුන්නට පස්සේ ඕඩින් තෝර්ගෙන් අහන්නේ ඔයා ලෑස්තිද කියලා. ඒතර තෝර් කියනවා ඔව් මම ලෑස්ති කියලා. ඒත් එක්කම ඕඩින් තෝරට කියන්නේ නෑ ඔයා ලෑස්ති නෑ. ඒ වගේම ඒක මතක තියාගන්න. තෝර් ඊට පස්සේ ඕඩින් ලබා දීපු මේ ආමේක අඳින්න පටන් ගන්නවා. මේ ආමේක ඇඳගත්ත තෝර් ඊට පස්සේ එයාගේ තාත්තගෙන් තවත් එක ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම මේක ගොඩ වෙලාවක් තිස්සේ ඉඳන්ම මෙයාගේ හිතේ තිබ්බ ගොඩක් ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි ඇත්තටම සර්පන්ට් ද true all father කියන කාරණාව. මේ වෙලාවේදී ඕඩින් තෝරට කියනවා මං ඔයාලා හැම දිනාටම වගේ ගොඩක් බොරු කියලා තියෙනවා. හැබැයි මං හැම ඒ බොරුවක්ම කිව්වේ ඔයාලගේ හොඳට ඔයාලව බේරගන්න. ඉතින් මට ඕන වුණා ඒ රාක්ෂයාගෙන් මගේ අයියාගෙන් මගේ මිනිස්සුන්ව මගේ රාජධානිය බේරගන්න. ඒකින්ද තමයි මට බොරු කරන්න සිද්ධ වුණේ. ඒකින්ද තමයි මට බොරු කියන්න සිද්ධ වුණේ. ඒ වගේම ඕඩින් කියනවා දැන් එයාට මැරෙන්න කාලේ ඇවිල්ලා. දැන් එයාව මරන්න වෙනවා. මෙමෙ කියපු ඕඩින් මේත් එක්කම තෝර්ගේ පැත්තට මෙන්න මේ වගේ කඩුවක් දෙනවා. ඒ වගේම ඕඩින් කියනවා මේක තමයි මගේ කඩුව. ඕඩින් සෝඩ් එක කියලාත් මේකට කියනවා. හැබැයි මේකේ ඇත්තම නම තමයි රැග්නරොක්. ඔන්න මේත් එක්කම මේ සීන් එක කටලා අපිට ඊළඟට බලා ගන්න ලැබෙනවා ඇස්ගාඩ් වල ආයුධ හදන කම්මල. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොටත් අපේ ටෝනි ස්ටාක් එහෙම නැත්නම් අයන් මෑන් මෙතන ඉඳගෙන එයාලට අවශ්‍ය කරන ආයුධ හදන්න පටන් අරන් තියෙනවා. කොහොමද ඉතින් එයා මේ විදිහට වර්ක්ෂොප් එක පාවිච්චි කරලා තමන්ට වගේම තමන්ගේ යාළුවන්ට අවශ්‍ය කරන ආයුධ ටික හදලා ඉවරුණාට පස්සේ ඕඩින් තෝර් එක එනවා මේ පැත්තට. ඕඩින් මේ විදිහට අයන් මෑන් ගාවට ගිහිල්ලා අයන් මෑන්ට කියන්නේ කො
එහෙමනම් මට පේනවා බලන්න ඔය හදපු මේ ආයුධ ඔහෙට වගේම ඔයගේ යාළුවන්ට මේ පෘථිවිය ආරක්ෂා කරගන්න උවමනා කරන ආයුධ මොනවද කියලා. ඊළඟට මෙතන ඉන්න කට්ටිය අයන් මෑන් හදපු මේ ආයුධ ඕඩින්ට පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම ටෝනි මේ ආයුධ හදපු විදිය ගැන ඕඩින්ට පැහැදිලි කරනවා. එතනම අයන් මෑන් එයාගේ මේ ටෙක්නොලොජිස් පාවිච්චි කරලා උරු මෙඩල් එකත් පාවිච්චි කරලා තමයි මේ ආයුධ හදලා තියෙන්නේ. එයා ඒවා සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ තමන්ගේ ඇවෙන්ජර්ස් ටීම් එකට. ඒ ටීම් එකේ ඉන්න එක එක්කෙනාට ගැලපෙන විදිහට තමයි එයා මේ ආයුධ ඩිසයින් කරලා තියෙන්නේ. මේ හැම ආයුධයක්ම දැකපු ඕඩින් ඊට පස්සේ ටෝනිගෙන් අහන්නේ හරි මම දැන් මේ හැම ආයුධයක්ම දැක්කා. ඒත් ඉතින් කොයි ඔයාගේ ආයුධය කියලා. ඒත් එක්කම තමන්ගේ ආම එක ඇඳගන්න ටෝනි ඕඩින්ට කියන්නේ මට තියෙන්නේ එකම එක ආම එකක් විතරයි කියලා. අයින් මම මේ කතාවෙන් පස්සේ ඕඩින් ආයමත් හැරෙන්නේ එයාගේ පුතා තෝර්ගේ දිහාට. ඒ වගේම මෙයා තෝර්ගේ මූණ මේ විදිහට අල්ලගෙන තෝර්ගෙන් අහන්නේ තෝර් මේ වෙලාවේදී ඔයා ඉන්නේ කාගේ පැත්තේද? ඔයා ඇත්තටම මිනිස්සෙක්ද? එහෙම නැත්නම් දෙවියෙක්ද කියලා. එතකොට තෝර් දෙන උත්තරේ තමයි මම මිනිහෙක්. මං ඔයා හදපු විදිහේ මිනිස්සෙක්. ඔන්න ඉතින් ඊළඟට ඕඩින් අයන් මෑන්ටයි එයාගේ යාළුවන්ටයි සුබපතලා අයන් මෑන් එක්කම එයා හදපු ආයුධ ටිකත් මෙහෙන් ටෙලිපෝට් කරලා දානවා. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ අපිට ආයෙමත් පෘථිවිය බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී කැප්ටන් ඇමරිකා හොයාගෙන තියෙනවා සර්පන්ට් වගේම එයාගේ ගෝල බාලියෝ කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම මොන දේ සිද්ධ වුණත් එයා අතාරින්නේ නැතුව දිගටම මේ සරණ කරගෙන යන්නත් මේ වෙලාවේදී තීරණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කැප්ටන් මේ වෙලාවේදී අවශ්‍ය කරන ගොඩම වැදගත් දේ ගැනත් කියනවා. ඒ තමයි මෙතන ඉන්නේ වේරියොන්ට මෙතන තියෙන වර්ල්ඩ් ට්‍රී එක ආරක්ෂා කරගන්න එක. මොන දේ සිද්ධ වුණත් ඒක අතාරින්න එපා කියලාත් මෙයා කියනවා. මෙම කියපු කැප් ඊට පස්සේ තනියම යනවා සර්පන්ට් විරුද්ධව සටන් කරන්න. මේ වෙලාවේදී හෝකයි කැප්ටන් ඇමරිකාගේ පිටිපස්සෙන් යනවා. ඒ වගේම එයා කැප්ගෙන් අහන්නේ අයන් මෑන් තෝර් මෙයාලා කොහෙද ඉන්නේ කියලා. ඒත් ඉතින් කැප්ටන් මේ කිසිම දෙයකට හරි උත්තරයක් දෙන්නේ නැති හින්දා හෝකයි ළඟට ගිහිල්ලා කැප්ටන් ඇමරිකාව මේ විදිහට අල්ලගෙන අහන්නේ ඩැමිට් ස්ටිව් මොන මගුලදුවට වෙලා තියෙන්නේ කියලා. මේ වෙලේ කැප්ටන් ඇමරිකා තරහෙන් හෝකයිට කියන්නේ එයාලා ගැන කිසි දෙයකට බය වෙන්න එපා. එයාලා මේ වෙනකොටත් හොඳින් ඇති. මේ වෙලාවේදී ඔයා බලා ගන්න ඕන ඔයාගේ ගැන කියලා. කැප්ගේ මේ කතාව අහලා හෝකයි කැප්ගෙන් අහන්නේ ආ එහෙමද? එතකොට ඔයා ගැන මොකද කියලා. ඒත් ඉතින් කැප්ටන් ඇමරිකා මේ වෙලාවේදී හෝකයිගේ අත ගහ දාලා ඊට පස්සේ හෝකයිට කියන්නේ මම මේ වෙලාවේදී මේ වැඩේ කරන්න ඕනේ මම යන්න ඕනේ කියලා. මෙම කිව්ව කැප්ටන් තරහෙම මේ විදිහට ඉස්සරහට ඇවිදගෙන යනවා. ඉතින් ඇත්තටම මේ වෙනකොට අපි හැමෝම වගේ දන්නවනේ කැප්ටන් ඇමරිකා කියලා කියන්නේ එම ලේසියෙන් දෙයක් අතාරින්නේ නැති කෙනෙක් කියලා. මැරෙන්න හරි මරන්න හරි එයා හරි දේ කරන්න ඕනම වෙලාවක රෙඩි වෙලා ඉන්න කෙනෙක්. ඔන්න ඊළඟට බලාගන්න ලැබෙනවා බ්‍රොක්ස්ටන් වල එළියට වෙන්න. මෙන්න මේ විදිහට සාමාන්‍ය මිනිස්සු එකට එකතු වෙලා ආයුධ අරගෙන මේ සර්පන්ට් වගේම සර්පන්ට් විරුද්ධ කටියත් එක්ක සටන් කරන්න සූදානම් වෙලා තියෙනවා කියලා. මේ වෙලාවේදී එක මිනිහෙක් මෙතන ඉන්න තමන්ගේ යාළුවට කියන්නේ මචං මට නම් හිතෙන්නේ නෑ මේක හරි දෙයක් කියලා. මං දැම්මයිම ටවුන් එකට යන්න ඕනේ. මගේ පවුලේ කට්ටියත් එක්ක මං ඉන්න ඕන. ඔය වෙලේ තමයි ඈතින් ඇවිදගෙන එන කැප්ටන් ඇමරිකා කියන්නේ ඒක නම් ඇත්තටම ගොඩක් හොඳ නෝනාකාරණ තීරණයක් කියලා. ඒ වගේම කැප්ටන් කියනවා අර අහසේ පාවෙවි මෙහෙට එනද ඒක තනිකරම අපායක්. ඒක එන්නේ මෙහෙට. ඒක එන්නේ අපිව හොයාගෙන. ඒක හින්දා සිද්ධ වෙන්නේ ගොඩක් ලොකු විනාශයක්. මෙම කිව්ව කැප්ටන් ඇමරිකා මෙතනට ඇවිල්ලා කෙනෙක් ගාව තියෙන ගන් එකක් අරගන්නවා. ඒ ගන් එක ගන්න ගමන් මෙයා කියන්නේ මේ තමයි ලෝකේ අවසානය කියලා. ඒ වගේම මේ වෙලාවේදී මාත් එක්ක හිටගන්න මාත් එක්ක එකට ඉන්න මට සෙබල් ටිකක් ඕන කරනවා. හැබැයි ඉතින් මං ඔයාලට බල කරන්නේ නෑ මාත් එක්ක එකට වෙලා සටන් කරන්න කියලා. ඔයාලට පුළුවන් කැමති නම් මාත් එක්ක එකතු වෙන්න. එහෙම කැමති නැත්නම් ඔයාලට මේ දැම්ම මේ යන්න පුළුවන්. හැබැයි එක මේක කොන්දේසියක් තියෙනවා. කවුරුම හරි මෙතනින් යනවා නම් ඒ අය තමන්ගේ ආයුධ තියලා යන්න. ඒ මොකද මට තවත් කට්ටියව හොයාගන්න වෙනවා මේ වැඩේට. ඉතින් කැප්ටන්ගේ ওই කතාවෙන් පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා මේ විදියට පාවෙලා එන සර්පන්ට්ගේ රාජධානිය. ඒ වගේම සර්පන්ට් වගේම එයාගේ ගෝල බාලයෝ ටික මේ වෙනකොට රෙඩි වෙලා ඉන්නේ පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. ඒ වගේම තමන්ගේ ආයුධය අතින් අල්ලගෙන ඉන්න සර්පන්ට් මේ වෙලාවේදී කැප්ටන් වගේම අනිත් මිනිස්සුන්ව දැකලා කියන්නේ මං ගොඩ කාලයක් තිස්සේ මේ දේ වෙනුවෙන් බලාගෙන හිටියා කියලා. කැප්ටන් නම් කිසිම බයක් නැතුව ගන් එක අතේ තියාගෙන හරි එහෙමනම් බැල්ලිගේ පුතෝ වරෙන් අපි මේක දෙකෙන් එකක් බේරගමු කියලා කියනවා. හැබැයි ඉතින් කැප්ටන් එක්ක මෙච්චර වෙලාවක් තිස්සේ මෙතන හිටපු මිනිස්සු නම් සර්පන්ට් වගේම සර්පන්ට්ගේ මේ ටීම් එකේ කට්ටිය දැකලා බයේ පණ කඩාගෙන දුවන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේත් එක්කම මේ කොටස මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟට අපි මේ Fear Itself කොමික් එකේ අවසාන කොටසින් හම්බ වෙමු. ඒ වගේම අපි බලමු ටෝනි හදපු ආයුධ මොනවද? ඒ වගේම එයාට හදාගත්ත ආයුධය මොකද්ද කියලා. එහෙනම් අපි ඊළඟ කොටසින් ඉක්මනින්ම හම්බෙමු. එතෙන් ඔය හැමෝටම සුබ දවසක්.